හිතන්ඩ වා ගෙදර සාලේ ටීවි බලබල ඉන්නකොට වාගේ අතට දැන් ෆෝන් ගෝන කියලවාට හිතෙනවා. ඉතින් කාමරට ගිහිලා ෆෝර්න එක අරගෙන එන්න යනවා. හැබැයි කාමරට ගියට පස්සේ වාට ඇත්තරම මතකනෑ ඇයි ඔයා කාමරට ආව කියන එක. එහෙමත් නැත්තම් හිතන්න ෆේස්බුක් එක හරි ටික්ටොක් එක හරි මොක් හරි පෝස්ට් එකක් දකිනවා. හැබැයි ඊට විනාඩියකට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වට අමතක කරලා යනවා. හැබැයි හිතන්නේ මේක වගේ වයසත් එක්ක එහෙමත් නැත්නම් වගේ කාර්ය බහුලත්වයත් එක්ක සිද්ධ වෙන දෙයක් කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව ඒක එහෙම නෙවෙයි. මෙතන ප්‍රශ්නේ තියෙනවා වගේ මතකේ නෙවෙයි. ඔයාගේ මතකය දුර්වල නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ තොරතුරු ග්‍රහණය කරගන්න පාවිච්චි කරන ෆෝකස් එක එහෙමත් නැත්නම් අවධානය තුල. වර්ෂ 1985 ජර්මන් ජාතික මනෝවිද්‍යාඥයෙක් වන හර්මන් එබින්ගස් මහතා විසින් අපේ මොළය පිළිබඳ අරුම පුදුම සොයා ගැනීමක් සිද්ධ කරනවා. මේ සොයා ගැනීමට එතුමා නම් කරන්නේ එබින්ගස් අමතක වීමේ වක්‍රය forgetting curve කියලා. මේ පරිශ්‍රණයට අනුව අපි අලුතෙන් යමක් ඉගෙන ගත්තාම ඒක දවසක් ඇතුළත සාමාන්‍යයෙන් 142ක් වැනි ප්‍රමාණයකින් අපිට අමතක වෙලා යනවා. ඒ වගේම තවත් දවසකට පස්සේ 167කින් ප්‍රමාණයකින් වගේ මේක අඩු වෙලා යනවා. මේ පරිශ්‍රණයට අනුව අපි අලුතෙන් යමක් ඉගෙන ගත්තාම ඒක අපේ මතකයෙන් අමතක වීමේ වේගය ඉතාමත් වැඩි. හැබැයි අපි අලුතෙන් යමක් ඉගෙනගෙන තවත් දවසකට පස්සේ සතියකට පස්සේ සහ මාසයකට මාස 6කට මේ වගේ කාලපරාසයන් ඇතුළතදී අපි මේ මතකය නැවත ආවර්ජනය කරොත් මේක අපේ මතකයෙන් අමතක වීමේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා වගේම මේක අපේ long term memory එහෙම නැත්නම් දිගු කාලීන මතකයේ තැන්පත් වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඉතින් මේ අමතක වීම කියන්නේ ලෙඩක් නෙවෙයි. මේක අපේ මොළය තමන්වම ආරක්ෂා කරගන්න යොදාගන්න ෆීලිං සිස්ටම් එකක්. අපේ මොළය හැමතිස්සෙම try කරන්නේ අනවශ්‍ය තොරතුරු පුළුවන් තරම් ඉවත් කරලා අපේ මොළේ ඉඩ එහෙම නැත්නම් brain space එක හදාගන්න. හැබැයි අද වෙනකොට මේ ස්වභාවික ක්‍රියාවලියට වර්තමාන ඩිජිටල් ලෝකයේ දරුණු තරජනයක් එල්ල වෙලා තියෙනවා. වෛද්‍යවරු මේකට අවසන්නේ ඩිජිටල් ඩිමෙන්ෂියා එහෙම නැත්නම් ඩිජිටල් මන්ද බුද්ධික භාවය කියලා. හිතන්න ඔයා දවසකට රීල්ස් එහෙම නැත්නම් ෂෝට්ස් වීඩියෝස් 50ක් හරබනවා කියලා. මේ වීඩියෝ 50 ඇතුළත ඔයා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි නරඹන්නේ. පළවෙනි තත්පර 15 දී ඔයා හාස්‍යජනක වීඩියෝ ගන්න නරඹනවා. දෙවෙනි එකේදී දුක හිතෙන එකක්. තුන්වෙනි එකේදී දේශපාලනඥයෙක් කතාවක්. හතරවෙනි එකේදී තමයි ගොසිප් එකක්. ඉතින් මේ විදිහට එකිනෙකට ප්‍රතිවිරුද්ධ වීඩියෝ නරඹපුවාම ඔයාගේ මොළේ තොරතුරු එක්ස්ප්‍රෙස් කරගන්නා පද්ධතිය සම්පූර්ණ ව්‍යාකූල තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ වෙලාවට මොළයට හිතා ගන්න බෑ මොකක්ද අමතක කරන්නේ මොකක්ද මතක තියාගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට ඔයාගේ මොළය හැමදේම අමතක කරලා දානවා. මේ තත්ත්වය තවත් දරුණු වෙන්නේ අපි එකම වෙලාවක තව වැඩ කිහිපයක් එකවර කරන්න ගියපු වෙලාවක. මීට පෙර වීඩියෝ එකක මම සඳහන් කළා මල්ටි ටාස්කින් වල තියෙන භයානක පැතිකඩ ගැන. ඉතින් මල්ටි ටාස්කින් කියන්නේ අපේ අවධානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන අපේ ප්‍රධානතම හතුරා. විද්‍යාත්මකව මිනිස් මොළයට එක වෙලාවකට කරන්න පුළුවන් එක වැඩක් විතරයි. අපි වැඩ දෙකක් එකවර කරන්න වෙලාවට සිද්ධ වෙන්නේ වාගේ අවධානය එක වැඩකින් තවත් වැඩකට ස්විච් කරන එක විතරයි. උදාහරණයක් විදිහට ඔයා ඔෆිස් එකේ රිපෝට් එකක් ලියන ගමන් හරි එක්සෑම් එකකට පාඩම් කරන ගමන් හරි ඉන්න කෙනෙක් ඒ වෙලාවේදී ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඔයා මේ මැසේජ් එකට අවධානය යොමු කරලා නැවතත් පරණ වැඩේටම අවධානය යොමු කරනවා. ඔයා හිතනවා ඔයාගේ අවධානය 100%ක් සම්පූර්ණව තියෙන්නේ ඔයා කරන වැඩේට කියලා. හැබැයි ඔයාගේ අවධානය තාමත් 100%ක් රැඳිලා තියෙන්නේ ඔයාට ආව මැසේජ් එකට. මේකට මනෝවිද්‍යාඥයෝ කියන්නේ attention residues කියලා. එහෙනම් ප්‍රශ්නේ පැහැදිලි. ඔයාගේ අවධානය විසිරෙනවා. ඉතින් ඔයාට ඉක්මනටම දේවල් අමතක වෙනවා. බටහිර විද්‍යාවේදී මේකට මොනෝටාස්කින්, සිංගල් ටාස්කින්, attention reduce වගේ මොන වගේ සංකල්ප කියනවත් මීට අවුරුදු 2000 ගණනකට කලින් බෞද්ධ දර්ශනයේ මේ සංසිද්ධිය ඉතාම ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. සෝෂල් මීඩියා නිසා අරමුණෙන් අරමුණට වෙනස් වෙන අපේ සිත බෞද්ධ දර්ශනයේ හඳුන්වලා තියෙන්නේ ගහෙන් ගහට පනින වඳුරෙක්ගේ හිතක් මංකි මයින්ඩ් එකක් වගේ කියන.
ඉතින් මේ මංකි මයින්් එක තැනකට එකතු කරලා මතක ශක්තිය වැඩි කරලා සතිය එහමතත මයින්් පුල්ලස් කියන තත්වයට පත් කරන්න බටහිර විද්‍යාව වගේම බෞද්ධ දර්ශනයත් අනුමත කරන ප්‍රබල ක්‍රම 3ක් තියෙනවා. මල්ටිටාස්කින් වලට හුරු වෙලා තියෙනවාගේ මොළය නැවතත් සිංගල් ටාස්කින් වලට හුරු කරන්න ඕන. ඔයා සංකීර්ණ වැඩක් කරන්න යන හැම වෙලාවකම වගේ අවධානයේ 100%ක් ඔයාගේ ඒ සංකීර්ණ වැඩේට විතරක් යොමු කරන්න ඕන. ඉතින් මේ විදිහට කාලයක් පුරාවට ඔයාගේ අවධානයේ 100%ක් ඒ ක්‍රියාවේ විතරක් යෙදුනහම ඒ වෙලාවේ ඔයා කරන හැම ක්‍රියාකාරකමක්ම ඔයාගේ මොළේ long term memory එහෙම නැත්නම් දිගු කාලීන මතකයේ තැන්පත් වීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. අපේ මොළය හැමතිස්සම කැමති ලේසි ඉක්මනින් ඉවර කරන්න පුළුවන් වැඩවලට. ඉතින් පාඩම් කරන එක ඔෆිස් එකේ වැඩ වගේ සංකීර්ණ වැඩ මොළයට පේන්නේ තාම කරදරකාරී වැඩවි. ඉතින් ඔයා සංකීර්ණ වැඩ කරන්න පටන් ගන්න කලින් විනාඩි 5කට කලින් ඔයාට පුළුවන් කිසිම ඩිජිටල් ස්ක්‍රීන් එකකට S2 යොමු කරන්න නැතුව S2 පියාගෙන හරි දුර ඈත තියෙන ආස දියා ටිකක් විනාඩි 5ක් විතර නිශ්ශබ්දව බලන්න හිටියොත් ඔයාගේ ඩොපමින් මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා වගේම ඔයා ඊළඟට කරන්න යන සංකීර්ණ වැඩේට ඔයාගේ උපරිම අවධානය යොමු කරලා ඒ වැඩේ සාර්ථකව නිම කරන්න වාට පුළුවන්. තුන්වෙනි සහ වැදගත්කම. මෙච්චර කල් ඔයා අලුතෙන් යමක් ඉගෙන ගත්තාම මොකද කරේ? අදින් පස්සේ ඔයා මොකක් හරි අලුතෙන් යමක් ඉගෙන ගත්තාම ඔයාට ඔයාගෙන්ම අහන්න පුළුවන් මොනවද මම අද මෙතනින් ඉගෙන ගත්තේ කියලා. හිතන්න ඔයා ඉස්සරහා කවුරු හරි ඉන්නවා කියලා. ඔහුට හෝ ඇයට ඔයාට සරලව කියා දෙන්න පුළුවන් ඔයා ඉගෙන ගත්තේ මොනවද කියලා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් වල කාලයක් පුරාවට නිරත වෙලා හිටපුවාම ඔයාගේ මතකයට තේරුම් ගන්නවා මේක ඉතාමත් වැදගත් තොරතුරක් කියලා. ඉතින් මේක ඩිලීට් කරනවා වෙනුවට එයා කරන්නේ මේක long term memory එකේ තැන්පත් කරගන්න එක. අමතක වීම කියන්නේ ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒක මේ ඩිජිටල් ලෝකයේ තුල ඔයාගේ අවධානය විසිරීලා තිබීම නිසා ඒකේ ප්‍රතිඵලයක් නිසා ඇති වෙලා තියෙන දෙයක්. ඉතින් අද මේ සඳහන් කරපු ක්‍රම තුනෙන් එකක් හරි කාලයක් පුරාවට උත්සාහ කරලා බලන්න ඔයාගේ මතක ශක්තියේ දියුණුවක් ඔයාට අනිවාර්යයෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මතක ශක්තිය දියුණු කරන මොනෑම තවත් ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් සඳහන් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක ඔයාට විවෘතයි. අවසාන වශයෙන් මතක තියාගන්න. මතකය එහෙම නැත්නම් මෙමරි කියන්නේ නිකම් බ්‍රේන් එකේ තියෙන ස්පේස් එකක් නෙවෙයි. ඒක මේ ඔයා ගෙවන වර්තමාන මොහොත සහ ඔයා අවට ඉන්න පුද්ගලයන්ට දෙන ගෞරවයක්. ඉතින් මිනිස් හැසිරීම සහ සමාජයේ පිටිපස තියෙන මනෝවිද්‍යාත්මක සහ විශ්ලේෂණාත්මක තොරතුරු ගවේෂණය කරන ඔයාටයි මේ ආරාධනාව. දිගටම රැඳිලා ඉන්න සංවාදයේ ඉන්සයිට් සමග සුබ දවසක්.